යේසු පිහිටයි දේවාශිර්වාදයෙන් පිරුණු සුන්දර උදෑසනක් සුවය සතුට සමාදානයෙන් පිරුණු ලස්සන දවසකට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඔබ සැමට ආශිර්වාද යහපත් වූ දෙවියන් වහන්සේ යහපත් දවසක් දීලා තිනවා. ඔබත් මාත් අද ජීවත් වෙනවා. උන්වහන්සේ පොරොන්දු වුණු පරිදි අපගේ උස්මනත් වඩා ළඟින් සෑම මොහොතකම ඉන්නවා. උන්වහන්සේගේ පොරොන්දුව වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ අපිව අමතක කරන්නේ නැහැ. උන්වහන්සේ ඇහි කලුරුමෙන් අපිව ආරක්ෂා කරනවා. මක් නිසාද උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. ඒ ජීවමාන දෙවියන් වහන්සේ අදත් අපට ජීවන උස්ම දීලා තියෙනවා. ඉතින් ඒ දෙවියන් වහන්සේ අපට දුන්නු ඒ පොරොන්දුව එනම් ඒ උතුම් වූ වචනය අපට දුන්නු ඒ ප්‍රේමණීය වදන සිහි කරමින් අපි උන්වහන්සේට ගෞරවය මහිමය දෙමුද. අද දේව වචනය නම් ද්විතීය කතාව 3:25 මෙන්න මෙලෙස කියනවා. මෝසෙස් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය මෙන්න මේ ආකාරයට. එගොඩට ගොස් ජෝර්දානයේ එතර තිබෙන එය යහපත් දේශයේද සෝබන කඳුරටද ලෙබනොන්ද දකින පිණිස මට යන්නට ඉඩ දුනු මැනවියයි කියමි. එහෙත් ස්වාමින් වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව මට ඇහුම්කන් නොදී මට කතා කොට ඔය ඇත මේ කාරණා ගැන තවත් මට කතා නොකරන්න. ආමේන්. බලන්න උන්වහන්සේ මෝසෙස් ගැන සාක්ෂි දෙනකොට දෙන්නේ මාගේ නිවෙසේ ඉන්න මුරුදු හදවතක් තිබෙන පුද්ගලයෙක්. ඉතින් මේ බයිබලයේ පුරාවම දෙවියන් වහන්සේ යම් කෙනෙක් ගැන වර්ණනා කරනවා, යම් කෙනෙක් ගැන සාක්ෂියක් දෙනවා නම් ඒ අතරින් උතුම් මිනිසෙක් තමයි මෝසෙස්. මෝසෙස් සෑම මොහොතකම අන් අය උදෙසා යාඥා කරා. බොහෝ විනාශවල් උන්වහන්සේගේ පාද පාමුලට ගිහින් ඔහු වෙනස් කරා. උන්වහන්සේට කන්නලව් කරා. ඔබ දන්නවා උන්වහන්සේ සමහරක් අවස්ථාවල් වල මේ ඒ ජනතාව කරපු ඒ කුරිරු වැඩ, ඒ නපුරු වැඩ නිසා මේ උන්වහන්සේ ඒ ජනතාව නැති කරන්න බැලුවා. නමුත් උන්වහන්සේගේ පාද පාමුල ඒ මිනිසුන් වෙනුවෙන් සමහරක් අවස්ථාවේදී අවසානයේදී අපි දකිනවා මේ මෝසෙස්ට විරුද්ධව තමන්ගේම සහෝදරයයි සහෝදරිය කතා කරලා කරපු වෙලාවෙත් දෙවියන් වහන්සේ මැදිහත් වෙනවා. මේ මගේ දාසයාට විරුද්ධව ඔබලා කොහොමද? අන්න එහෙම ඒ තරම් හොඳ නමක් දරාගෙන හොඳ ගමනක් ගිය පුද්ගලයෙක් ලක්ෂ ගණනක් මිනිසුන්ව පාපෙන් සාපෙන් මුදවලා ඔහු ඒ වහල්කමෙන් මුදවලා ගෙන්නට උන්වහන්සේ පාවිච්චි කරපු භාජනයක්. නමුත් ඔහුට ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා. ඒ ප්‍රශ්නේද ඔහු ආසා වෙනවා. ඔහු ආසා වෙනවා ඒ ලෙබනොන් කියන දේශයට ගිහිල්ලා ඒක බලන්න. ඒ පොරොන්දු දේශය බලන්න. ඒ කඳු ඔහු කියනවා ඒ සෝබන කඳු රටට යන්න. ඉතින් මොකද වෙන්නේ? මේ මිනිසුන් මේ පුලල් කාපු නිසා, මිනිසුන් වැරදි විදියට ක්‍රියා කරපු නිසා සාමාන්‍ය මිනිසෙක් නේ මෝසෙස් කියන්නේ. ඔහුට යම් තැනක එක තැනකදී ඔහුට කෝපයක් ඇවිල්ලා ඔහු පර්වතයට කතා කරන්න කිව්වට පර්වතයට ගැහුවා. එතනදී දෙවියන් වහන්සේ කියනවා නුඹ ඒ පොරොන්දු දේශයට යන්නේ නැහැ. නුඹ මේ කඳු මත උන්වහන්සේ පෙන්නනවා තැනක් ඒ ස්ථානින්ද බලන්න විතරයි පුළුවන් කියලා. ඉතින් උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ දේවදාසයෙක් නෙමෙයි. කවුරු වුණත් වැරද්දක් කරොත් ඒකට අනිවාර්යෙන් දඬුවමක් දෙනවා. ඒක එහෙම තමයි. ඒක තමයි ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ කියන්නේ. ඉතින් මේ මිනිස්සු නිසා ඔහුට ඒ ස්ථානයට යන්න බැරි වුණා. නමුත් දෙවියන් වහන්සේ අමතක කරේ නැහැ. දෙවියන් වහන්සේ කිසි කලක අමතක වෙන්නේ නැහැ. මිනිස්සුන් නිසා මොන දේවල් වුණත් උන්වහන්සේ අමතක කරේ නැහැ. අලුත් ගිවිසුමේදී යේසුස් වහන්සේ හමුවන්නට එලියා සහ තවත් පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා තමයි මෝසෙස්. ඉතින් මේ මානසිකව ඔහුට එතන යන්න බැරි වුණාට ඔහු ආත්මිකව දෙවියන් වහන්සේ පොරොන්දු ඉෂ්ට කරා. ඔහුව ගෙනිච්චා. ඉතින් ඒ තරම් ප්‍රේම කරන දෙවි කෙනෙක් කිසි කලක උන්වහන්සේ නපුරක් සිද්ධ කරන්නේ උන්වහන්සේ අමතක කරන්නේ. නමුත් ඔබටත් මටත් සමහර අවස්ථාවල් වල දේව සේවය කරනකොට සාමාන්‍ය ජීවිතයේද
සමහර මිනිස්සු නිසා බොහෝ දේවල් බාධාවල් ඇති වෙන්න පුළුවන්, පරීක්ෂාවල් වෙන්න පුළුවන්, ආත්මික ජීවිතයට බාධාවල් වෙන්න පුළුවන්. ඔවුන් අපහාස කරන්න පුළුවන්, නොකරපු දේවල් වලට නැත්නම් ඔබ කෝපයට පත් කරවන්න පුළුවන්, නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. දේව සේවය කරන දේව දාසයන් උනත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද සභාවේ ඉන්න ඇදහිලිවන්තයන් යම් යම් ක්‍රියාවල් කරන්න පුළුවන්. නමුත් ඔබ ගෙනාපු ඒ බැටළු රැහන ඔබ මේ පවත්වගෙන ආපු ඔබට බාර දුන්නු ඒ බැටළු රැහන ඒ ගහල රැගෙන යන්නට ඒ ඊතර කරන්නට ඔබ යන ගමනේදී යම් යම් බාධාවල් ඇති වෙන්න පුළුවන්. ඔව් ඒ මිනිසුන් තුලින් ඔබ වටන්න පුළුවන්, පරිස්සම් වෙන්න ඕනේ. ඔබගේ ඒ ආත්මික ජීවිතයේ, දේව සේවයේ, පෞල් ජීවිතයේ මේ හැම තැනමද මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් බලන්න මේ මෝසෙස් කියනවා නුඹලා නිසා මට ඒ දේ සිදු වුණා. නුඹලා නිසා තමයි මට ඒ දේ යන්න බැරි වුණේ. නමුත් ඔහුට දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයන් නිසා ඒ දේ කරන්න බැරි වුණාට, ඒ දේ අහිමි වුණාට දෙවියන් වහන්සේ අහිමි කරේ නැහැ. ඔහුට ඒ ආත්මික ඔහු ජේසුස් වහන්සේ හමුවන්නට අලුත් ගිවිසුමේ ඒ සුන්දර වූ කන්දට, ඒ සුන්දර වූ කඳු පන්තියට ඔහු ආවා. ඒ කන්දේදී ඔහු මුණ ගැහුණා. ඉතින් දෙවියන් වහන්සේ කිසි කලක ඔබ අමතක කරන්නේ නැහැ. නමුත් යන ගමනේදී පරිස්සමින් යන්න. උන්වහන්සේ ඔබත් මාත් සමග සිටිනවා. ජීවමාන දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි මේ වචනේ නිසා ස්වාමිනේ. යාඥා කරන මමද අසන සියලු දෙනාගේ හදවත් වලට ඔබ වහන්සේ කතා කරමින් අපගේ ආත්මික ජීවිත, පෞල් ජීවිත, රැකී රස්සාවල් සියල්ලදී එන්නා වූ බාධාවල්, පරීක්ෂාව ජය ගන්නට ඔබ ශක්තිමත් කරපු නිසා, මෝසෙස් තුලින් අපිට උගන්වපු නිසා ස්තුතියි. සියල්ල බාර කරනවා. සෑම පවුලක්ම, සෑම දරුවෙක්ම, සෑම ආත්මික ජීවිතයක්ම, සභාවක්ම බාර කරමින් කැප කරන්නේ අප වෙනුවෙන් දිවපුදා දින තුනෙන් උත්තාන වූ එකම ගැලවුම් කරුණාශ්‍රී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුතුම නාමයෙන්. ආමෙන් ආමෙන්. ඔබ සැමට සුන්දර දවසක්. ඔබ කවුරුණත් යේසුස් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. යේසු පීඨයි.